කොහොමද ඔයාට මම කැමතියි මගේ දෙවියන් වහන්සේගේ වචනයේ පණිවිඩයක් ඔයත් එක්ක බෙදා ගන්න. රෝම 10:9-10 කුමක් හේයින්ද යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිට වූ බව සිතින් අදහන්නෙහි නම් නුඹ ගලවනු ලබන්නෙහිය. මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහගන්නේය, ගැලවීම පිණිස මුඛයෙන් කියා දෙන්නේය. ඔයා මගේ යේසුස් වහන්සේව ඔයාගේ ස්වාමින් වහන්සේ කියලා ඔයාගේ මුඛයෙන් ඔයා ප්‍රකාශ කෙරුවොත් දෙවියන් වහන්සේ විසින් යේසුස් වහන්සේව මළවුන්ගෙන් නැගිටෙව්වා කියලා ඔයා සිතින් අදහනවා නම් ඔයාව මේ ලෝකයේ සිස්ටම් එකෙන් ඒ මරණයෙන් ඔයාව මගේ දෙවියන් වහන්සේ ගලවනු ලබනවා. ඔයා ඉන්න පරිසරයවත් ඔයා හිටපු වාතාවරණයවත් වැඩක් නැහැ. මොකද වැදගත් වෙන්නේ ඔයා මගේ දෙවියන් වහන්සේව විශ්වාස කරලා පිළි අරගෙන අදහ ගැනීම පමණයි. 2 කොරින්ති 5:17 බැලුවොත් එතන කියනවා එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය, මෙන්න සියල්ලම අලුත් වී තිබේ. ඔයා මගේ දෙවියන් වහන්සේව අදහගත්තොත් මගේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ඔයාගේ අතර ඒ ගොඩනගපු නිවැරදි ප්‍රේමණීය සම්බන්ධතාවයට ඔයා ඇතුල් වුණොත් මෙතන කියන විදියට ඔයාගේ පරණ පරිසරයන්, වාතාවරණයන්, ප්‍රශ්න, රෝග හැම වාතාවරණයක්ම හැම දෙයක්ම වෙනස් කරනු ලබනවා. මොකද දැන් ඔයා තවත් පරණ මිනිසෙක් නෙමෙයි. ඔයා අලුත් මැවිල්ලක්. ඔයාට මගේ දෙවියන් වහන්සේ තුල තියෙන ජීවිතය අමුතුම ජීවිතයක්. ඔයා ඒ සම්බන්ධතාවයට ඇතුල් වුණොත්, ඔයා ඒ ජීවිතයට ඇතුල් වුණොත් ඔයා දකිනවා ඒ සමාදානය, නිරෝගීකම, සඵලත්වය, සාර්ථකත්වය. ඒ ජීවිතය හරිම පුදුමාකාරයි. 1 කොරින්ති 6:17 බැලුවොත් නමුත් ස්වාමින් වහන්සේට එක් වූ තැනැත්තේ එක ආත්මයය. එතන කියනවා නමුත් ස්වාමින් වහන්සේට එක් වූ තැනැත්තේ එක ආත්මයය. එතන කියනවා ඔයා දෙවියන් වහන්සේව අදහ ගැනීම කරුණු කොටගෙන ඔයා දැන් දෙවියන් වහන්සේට එක් වුණු පුද්ගලයෙක් කියලා. ඔයා මගේ දෙවියන් වහන්සේට එක් වුණා කියන්නේ ඔයා තුල මගේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ එනම් ඒ ප්‍රේමණීයම ශුද්ධාත්මයන් වහන්සේ දැන් ඔයා තුල ක්‍රියාත්මකයි. ඔයා ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දුන්නොත් ඔයා දකිනවා මගේ ශුද්ධාත්මයන් වහන්සේ කවුද කියලා. ඔයා දෙවියන් වහන්සේව අදහන කෙනෙක් විදිහට ඔයා හරිම වැදගත් පුද්ගලයෙක්. මොකද ඒකට හේතුව ශුද්ධාත්මයන් වහන්සේ දැන් ඔයා තුලයි. ඒ ශුද්ධාත්මයන් වහන්සේ පරණ ගිවිසුමේ මිනිස්යන් ගාව හිටියේ නැහැ. ඒ ශුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේ ගාව ඉන්න දේව දූතයෝ ගාවත් නැහැ. හැබැයි මේ සභා යුගයේ, මේ අනුග්‍රහය යුගයේ ඉන්න ඔයා තුල මගේ ප්‍රේමණීයම ශුද්ධාත්මයන් වහන්සේ සදාකාලිකවම ඉන්න ඇවිත් ඉන්නවා. ඔයා මොනතරම් උතුම් පුද්ගලයෙක්ද? ඔයා ශුද්ධාත්මයන් වහන්සේ තුල ඔයා කවුද කියලා දැනගෙන ඔයා හැම වෙලාවෙම වැඩ කරන්න. මගේ ස්වාමී ජේසුස් වහන්සේට ගොඩක් ආදරෙයි. Okay, God bless you.